හරි අද අපි පටන් ගන්න හදන්නේ සරල රේඛා වෘත්තය කියන පාඩමේ පොඩ්ඩක් ගණන් ටිකක් හදලා පොඩ්ඩක් තියරි ටික මතක් කරගන්න. මම තියරි ටිකෙන් ෂෝට් නෝට් එකක් කට්ටියන්ට දාලා තියෙන්නේ මේ ෂෝට් නෝට් එකේ නැති සමීකරණ සෙට් එකකුත් තියෙනවා. ඒකේ හැම සමීකරණ සෙට් එකම නැහැ. අපි ඒකේ නැති ඒවා අපට සමීකරණ හදද්දී කියන ගණන් හදද්දී අවශ්‍ය වෙන සමීකරණ අපි ගානත් එක්කම කතා කරනවා. හරිද? හරි. අපි යන් ගානත් එක්ක යන්. හරි. පළවෙනි ගාන. පලනි ගාන තියෙනවා මෙන්න මෙහෙම මෙන්න මේ 3 ඍණ 7 බෙදීම 2 ඍණ 7 බෙදීම 2 4 ඍණ 2 මෙන්න මේ ලක්ෂ 3 හරහා මෙන්න මේ ලක්ෂ 3 මුලින් ලක්ෂ 3 ඒක රේඛිය නොවන බව පෙන්වන්න තියෙනවා. හරි හරි. මුලින් පෙන්වන්න තියෙනවා මෙන්න මේ ලක්ෂ 3 ඒක රේඛිය නොවන බවනේ. හරි. බලමු. අපි මෙන්න මේ ලක්ෂ 3ට අදාළව හරිද අපි දැන් මෙන්න මේ ලක්ෂය මෙන්න මේ ලක්ෂ දෙකට අදාළ අනුක්‍රමණය බලමු හරි මෙන්න මේ ලක්ෂ දෙකට අදාළ අනුක්‍රමණය ගත්තොත් m1 කියලා මොකද්ද වෙන්නේ බලමු හරි අනුක්‍රමණය හොයන්නේ කොහමද අනුක්‍රමණය හොයන්නේ වෙන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස හරි y කණ්ඩාංක වෙනස හරි කාගෙන් කවුද මුලින් බලන්න මම මෙයාගෙන් මෙයාද බලන්න හරි මම මුලින් කරන මෙයා එහෙනම් ඍණ 4 ඍණ වතාවක් ඍණ 7 බෙදීම 2 හරිද ඍණ 4 ඍණ වතාවක් ඍණ 7 බෙදීම 2 බෙදීම මෙයා මුලින් ගත්ත එහෙනම් 3 ඍණ 7 බෙදීම 2 හරි සුළු කරා මොකද වෙන්නේ මෙයා සුළු කරා මොකද වෙන්නේ ඍණ 4 ධන 7 බෙදීම 2 බෙදීම 3 ඍණ 7 බෙදීම 2 මේක සමානයි මොකද වෙන්නේ මේක සමානයි මොකද වෙන්නේ මේක ඍණ 8යි නේ ඍණ 8යි පොදු හරයක් ගන්න කියලා. ඍණ 8 ධන 7 කීයද? ඍණ 1යි ඍණ 1 බෙදීම 2 බෙදීම මේක මොකෝ? 6 ඍණ කීයද? 6 ඍණ 7 කියන්නේ ඍණ 1යි ඒකෙත් නේ ඍණ 1 බෙදීම 2යි. මේක ඍණ භාග කියන්නේ 1යි. මෙන්න මෙයාගේ අනුක්‍රමණය එකක් කියලා. මෙන්න මේ දෙන්නාගේ අනුක්‍රමණය. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක හරහා ඒ කියන්නේ මේ ලක්ෂ දෙක නිසා හැදෙන සරල රේඛාවක් වෙනවනේ. මේ ලක්ෂ දෙක නිසා හැදෙන සරල රේඛාවේ අනුක්‍රමණය ධන එකක් කියලා. හරිද? දැන් අපි බලමු මෙන්න මේ දෙන්න. ඔයාලට පුළුවන් මේ දෙන්න හරි නැත්නම් මේ දෙන්න හරි වුණත් කමන්නේ. හරිද? මම මෙන්න මේ ලක්ෂ දුන්නා. අපිට ABC ලක්ෂ කතා කරලා නැහැ. හරි. මෙන්න මෙයා A, මෙයා B, මෙයා C කියලා ගත්තොත් A හා B හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය මේක හෙව්වා. හරිද? හරි. මට හිතෙනවා මෙන්න මේ දෙන්න ගන්න එක තාම නිකන් ලේසි වගේ. හරිද? එහෙනම් මම කියනවා A හා C හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය m2 කියලා ගත්තොත් මොකද වෙන්නේ? m2 සමානයි කාගෙන් කවුද ලේසි? මේකෙන් මේක අඩු කරනවා මම. මොකක්ද වෙන්නේ බලන්න? ඍණ 2 ඍණ වතාවක් ඍණ 4 බෙදීම 4 ඍණ 3. හරි. මේක සමානයි මොකද වෙන්නේ? ඍණ 2 ධන 4 4 බෙදීම 4 ඍණ 3. කීයද මේක? මේක අනුක්‍රමණය දෙකක් කියලා. හරි මේක අනුක්‍රමණය දෙකක් හරිද සාමාන්‍යයෙන් මෙන්න මෙයා ලක්ෂ දෙක කියන්නේ මේ ලක්ෂ 3ක් ඒක රේඛීය බව පෙන්වන්න තියෙනවා හරි මෙන්න මේ ලක්ෂ 3ක් ඒක රේඛීය බවනේ පෙන්වන්න තියෙන්නේ ඒක රේඛ යනවා කියන්නේ මොකෝ මෙන්න මෙහෙම එකම රේඛාවකට අඳින්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම් මේක එකම රේඛාවකට අඳිනවා කියන්නේ මෙන්න මේ අනුක්‍රමණ දෙක අනිවාර්යයෙන් මොකෝ වෙන්නේ සමාන වෙන්න ඕනේ හරි මේ අනුක්‍රමණ දෙක සමාන වෙන්න ඕනේ එකම රේඛාවක නම් දැන් මේක මොකෝ මේක එකට අසමානයි නේද මේක එකට අසමානයි එහෙනම් මොකෝ මට කියන්න පුළුවන් එහෙනම් මෙන්න මේ ලක්ෂ 3ක් ඒක රේඛේ නොවේ එහෙනම් මෙම ලක්ෂ 3 මෙම ලක්ෂ 3 ඒක රේඛීය නොවේ ඒක රේඛීය නොවේ කියන කතාව අපට කියන්න පුළුවන් හරි ඊට පස්සේ බලමු මොකද්ද කියන්නේ කියලා හරි ඒතර මේ ගානට අවශ්‍ය දැන් මේ ගානේ ඔයාලට තේරුම් නැති දැනක් තියෙන පොඩ්ඩක් ආයෙ නවත්තලා බලන්න හරිද ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කෙනෙක් හරි ඊට පස්සේ කියනවා මෙන්න මෙම ලක්ෂ 3 හරිද මෙන්න දැන් මේ අපි මෙන්න මෙතන තිබ්බ ලක්ෂ 3ක් තිබ්බේ 3 ඍණ 4 7 බෙදීම 2 ඍණ 7 බෙදීම 2 4 ඍණ 2 මෙන්න මේ ලක්ෂ 3 හරහා යන වෘත්තයේ සමීකරණය S1 ලු හරි දැන් මෙන්න මේ ලක්ෂ 3 ඒ කියන්නේ මට මේ කියලා නෑ මෙන්න මෙයාගේ ලක්ෂ දෙකක් මේ විස්කම්බේ වෙලාවත් එහෙම මොකක්වත් කියලා නෑ හරිද
එහෙම මොකක්ද කියලා නැත්නම් මම ලියා ගන්න වෙන්නේ මොකද්ද? මම ලියා ගන්නවා වෘත්තයක සාධාරණ සමීකරණ. වෘත්තයක සාධාරණ සමීකරණ මෙන්න මේක. x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. මෙන්න මේක තමයි වෘත්තයක සාධාරණ සමීකරණය. හරි. ඒතකොට මේක නොදන්නා පද තියෙනවා මේ g කියලා කෙනෙක් තියෙනවා, f කියලා නොදන්නා පදයක් තියෙනවා, c කියලා කෙනෙක් තියෙනවානේ. නොදන්නා පද තුනක් තියෙනවානේ. නොදන්නා පද තුනට සමීකරණ තුනක් මම ලියා ගන්නවා. හරි. සමීකරණ තුනක් ලියා ගන්නවා. හරි. මෙන්න මේකේ මෙන්න මේ ලක්ෂ තුන හරහා යන වෘත්තය එන්න මට ඕන. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි දැන් මේ හොයන්න හදන්නේ S1 ට අදාළ GFC නේ. එතකොට S1 කියන්නේ මේ ලක්ෂ තුන හරහා යනවා නම් එහෙනම් මේ ලක්ෂ ආදේශ කරාම මොකද වෙන්නේ? තෘප්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සමීකරණට ආදේශ කරාම මේ සමීකරණ තෘප්ත වෙනවා කියන්නේ මේක අගේ බිඳුවට සමාන වෙන්න ඕනේ. හරිද? මෙයාගේ අගය ඒ කියන්නේ මේ ඛණ්ඩාංක මේ සමීකරණ වලට ආදේශ කරාම තෘප්ත වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි මෙන්න මේ ලක්ෂ තුන ආදේශ කරගෙන ලක්ෂ තුන කියන්නේ එක වෙලාවකදී 1 ලක්ෂය තමයි ආදේශ කරන්න පුළුවන්. හරි. එහෙනම් අවස්ථා තුනකදී මේ ලක්ෂ තුන ආදේශ කරාම මට සමීකරණ තුනක් ගන්න පුළුවන්. ඒ සමීකරණ තුනෙන් මට මේ නොදන්නා පද තුන හොයාගන්න පුළුවන්. හරිද? හරි. ඔයාලා පොඩ්ඩක් try කරන්න. තවත් මේ වීඩියෝ එක නවත්තලා try කරන්න. ඊට පස්සේ බලමු. හරි. දැන් බලමු 3 ඍණ 4 ආදේශ කරාම මොකෝ වෙන්නේ කියලා. හරි. 3 ඍණ 4 ආදේශ කරන්නේ. හරි. 3 ඍණ 4 ආදේශ කරන්න යන්නේ. මොකෝ වෙන්නේ? 3 ඍණ 4 ආදේශ කරාම මොකෝ වෙන්නේ? මෙයා 3 වර්ගය 9යි ධන ඍණ 4 වර්ගය 16යි ධන 2යි g වතාවක් 3. හරිද? ධන 2යි f වතාවක් ඍණ 4 ධන c සමානයි බිඳුවනේ. මම මේ පැත්ත ටික මෙහාට එක පැත්තක තියාගෙන ටික එහා පැත්තට යනවා. මොකද වෙන්නේ? 6යි g ඍණ 8යි f ධන c සමානයි කීයද? 9යි 16යි 25යි මෙහා පැත්තට ගියාම ඍණ 25යි. මෙන්න මෙයා 1 කියලා මම දාගත්තා. හරි. ඊට පස්සේ 7 බෙදීම 2 ඍණ 7 බෙදීම 2 ආදේශ කරා මොකෝ වෙන්නේ? 7 බෙදීම 2 න වර්ගය 49 බෙදීම 4යි. ධන ඍණ 7 බෙදීම 2 ආදේශ වර්ගයත් 49 බෙදීම 4යි. ධන දේවතාවක් ජීවතාවක් 7 බෙදීම 2 ධන 2 වතාවක් f වතාවක් ඍණ 7 බෙදීම 2 ධන c සමානයි බිඳුවනේ. අපුරු කරගන්න. මේ දන සුළු වුණාම මොකෝ වෙන්නේ? 49 බෙදීම 2යි. හරිද? 49 බෙදීම 2යි මේක සුළු වුණා. හරිද? මේක සුළු වුණාම මොකද වෙන්නේ? 2ට 2 කැපුණා. මොකද වෙන්නේ? 7යි g ඍණ 7යි f ධන c. මෙතන 7ක් තිබ්බනම් මේ සේරම 7කින් කපා ගන්න පුළුවන්. මෙතන 7ක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? 7යි g ඍණ 7යි f ධන c සමානයි මේක මොකද? 49 ධන 2 49 බෙදීම 2නේ. එහෙනම් මෙහා පැත්ත ගියාම ඍණ 49 බෙදීම 2යි. දෙවෙනි සමීකරණය. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ එනවා මොකද්ද? ඊට පස්සේ මට ඕන මේක ආදේශ කරා. මොකද වෙන්නේ? 4 ඍණ 2 ආදේශ කරා. 4 ඍණ 2 ආදේශ කරා. 4 ඍණ 2 ආදේශ කරා මොකද වෙන්නේ? 4 වර්ගය 16යි ඍණ 2 වර්ගය 4යි ධන දේවතාවක් ජීවතාවක් 4 ධන දේවතාවක් f වතාවක් ඍණ 2 ධන c සමානයි බිඳුවයි. මොකෝ වෙන්නේ? 8යි g ඍණ 4යි f ධන c සමානයි මේ කැලල 20යි නේ. එහා පැත්තට ගියාම ඍණ 20යි. ඔන්න 3. හරි. දැන් මේ සමීකරණ 3 හොයාගත්ත විදිය තිබ්බනේ. හරි. දැන් මම මොකෝ කරන්නේ? දැන් මම මෙන්න මේ සමීකරණ 3 මට ඕන. දැන් මම බෝඩ් එකේ මගන්න යන්නේ. මම මේ සමීකරණ 3 මම පැත්තක ලියා ගන්න. මොකෝ වෙන්නේ? 6යි g ඍණ 8යි f ධන c සමානයි ඍණ 25 කියලා එක්කෙනෙක් තිබ්බා. ඊට පස්සේ 7යි g ඍණ 7යි f ධන c සමානයි ඍණ 49 බෙදීම 2. ඒක දෙවෙනි සමීකරණය. ඊට පස්සේ තිබ්බා 8යි g ඍණ 4යි f ධන c සමානයි ඍණ 20. එන්න මේ සමීකරණය 3. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මම මෙන්න මේක ටික මගා ගන්න. හරිද? හරි. ඊට පස්සේ මොකෝ කරන්නේ? මෙන්න මේ ටික සුළු කරලා මම මෙන්න මේ ටික හොයාගන්න තියෙන්නේ. හරිද? හරි. මම දැන් කරනවා මෙන්න මෙහෙම වැඩක්. මෙන්න මේ කට්ටිය සුළු කරගෙන මම කියන්නේ නොදන්නා පද දෙක බැගින් වෙන සමීකරණ දෙකක් හදා ගන්නවා. හරිද? බලන්න. මට පුළුවන්
දෙකෙන් එක අඩු කරලා දෙකෙන් එක අඩු කරොත් මොකද වෙන්නේ 7g ගෙන් 6g අඩු වෙනවා කීයේ g 7යි ඍණ 7යි f ගෙන් 8යි f අඩු වුණොත් මොකද වෙන්නේ ඍණ 7යි f ඍණ 8යි f වෙලා මෙයා ධන 8යි f වෙනව නේද අතන මොකද වෙන්නේ ධන f හරිද c ඍණ c අතන ඒක කැපුණා මම ඒක අඩු කරේ c කැපෙන්න හරි ඊට පස්සේ මොකද වෙන්නේ දෙකෙන් එකනේ ඍණ 49 බෙදීම 2 ධන 25 මේක කීයේ දෙකෙන් ගුණ 50යි ධන 1යි නම් මොකද වෙන්නේ ධන භාගයයි g ධන f කියන කෙනා ධන භාගය මෙන්න මෙයා මං 4 කියලා ගන්න හරිද ඊට පස්සේ මං කරනවා මෙහෙම දෙකෙන් 3 අඩු කරනවා දෙකෙන් 3 දෙකෙන් 3 මම අඩු කරලා බලමු දෙකෙන් 3 අඩු කරනවා ඔන්න හරි දෙකෙන් 3 අඩු කරා දෙකෙන් 3 අඩු කරොත් මොකද වෙන්නේ දෙකෙන් 3 අඩු කරද්දී ආයි g 3 ඍණ 4යි f දෙකෙන් 3 නෙවෙයි 3න් 2 3න් 2යි අඩු කරන්නේ මේක 3 3න් 2 හරිද 3න් 2 අඩු කරාම 8යි g ගෙන් 7යි g ඍණ 4යි f ඍණ ධන 7යි f කියදී ධන 3යි f හරිද ධන 3යි f c ට c කැපුණා සමානයි කීයද ඍණ 20 ඍණ ධන 49 බෙදීම 2යි මොකද වෙන්නේ මෙයාට ගියා ඍණ 40යි ධන 9ක් ඉතුරුයි ධන 9 බෙදීම 2යි එහෙනම් මොකද වෙන්නේ 9 බෙදීම 2යි මෙන්න මෙයා 5 දැන් මට මොකද්ද ලේසි දැන් මට පුළුවන් මෙන්න මෙයා 5 ඍණ 4 5 ඍණ 4 දාපුවම g කැපුණා 3යි f ගෙන් 2යි f වුණා මොකද වෙන්නේ 2යි f සමානයි 9 බෙදීම 2කින් භාගයක් ගියාම මොකද වෙන්නේ 8 බෙදීම 2යි ඒ කියන්නේ මෙතන 4යි එහෙනම් f කියන්නේ කීයද 2යි f කියන්නේ 2යි හරි f කියන්නේ 2 නම් g කියන්නේ කීයද බලමු g කියන්නේ කීයද එහෙනම් g කියන්නේ භාගය ඍණ ඒ කියන්නේ මේ ආද කරමු g ධන f කියන්නේ 2නේ සමානයි භාගයයි මොකද වෙන්නේ g කියන්නේ භාගයෙන් ඍණ 2ක් ගියාම භාගයෙන් ඍණ 2ක් ගියාම කීයද භාගයෙන් ඍණ 2ක් ගියාම කීයද මේ භාගයෙන් ඍණ 2ක් ගියාම පොදු හරයක් ගත්ත 4යි 1 ඍණ 4 ඍණ 3යි එහෙනම් මොකද වෙන්නේ ඍණ 3 බෙදීම 2යි හරිද හරි ඊට පස්සේ ටිකට යන්න හරිද හරි ඍණ 3 බෙදීම 2යි f 2යි හරිද හරි උත්තරේ හරි ඊට පස්සේ ටිකට යන්න එතකොට මොකද්ද දැන් මම මේ g හොයලා හරි f හොයලා හරිනේ තාම මොකද්ද හොයන්න තියෙන්නේ තාම මට දැන් c හොයන්න තියෙනවා නේ එහෙනම් මොකද වෙන්නේ ආදේශ කරන්න කැමති සමීකරණයකට හරි මට නිකන් මේක ලේසි වගේ කියලා හිතුවොත් හරි මොකද වෙන්නේ 3ට ආදේශ කරාම මොකද වෙන්නේ 3ට ආදේශ කරාම 8 වතාවක් g කීයද ඍණ 3 බෙදීම 2යි ඍණ 4 වතාවක් 2යි ධන c සමාන ඍණ 20යි මොකද වෙන්නේ මේ ආදේශ කරාම 4යි 4ක් 3 ඍණ 12යි මේක මොකද ඍණ 8යි ධන c සමානයි ඍණ 20යි මෙන්න මෙහෙ ඍණ 20යි මෙහෙ ඍණ 20යි මොකද වෙන්නේ c සමානයි බිඳුවක් කියලා ආවා c සමානයි බිඳුවක් කියලා ආවා හරිද c සමානයි බිඳුව හරි එතකොට මට c සමානයි බිඳුව එතකොට මට ආපු අගයන් ටික මොකද්ද f සමානයි 2යි g සමානයි ඍණ 3 බෙදීම 2යි c සමානයි බිඳුව ඔන්න ආපු මට අගයන් ටික හරිද ඔය මට ආපු අගයන් ටික හරි දැන් මොකද වෙන්නේ දැන් මගෙන් FGC නෙවෙයි අහලා තියෙන්නේ මගෙන් අහලා තියෙන්නේ S1 වෘත්තය මම මේ S1 කියන කෙනාට අදාළව සාධාරණ කෙනෙක් ලියාගත්තා මේ ලක්ෂ තුන ආදේශ කළ සමීකරණ අරගෙන මම FG මෙන්න මේ නොදන්නා පද තුන හොයාගත්තා හරි දැන් නොදන්නා පද තුන හොයලා ඉවරයි දැන් මොකද ගන්නේ එහෙනම් මගේ S1 කියන්නේ මොකද්ද S1 කියන්නේ මෙන්න මෙහෙම මොකද වෙන්නේ x වර්ග ධන y වර්ග ධන 2g 2g කියන්නේ ඍණ 3යි එහෙනම් මොකද ඍණ 3යි x f කියන්නේ 2 නම් 2යි f කියන්නේ 4යි ධන 4යි y c බිඳුවයි කීයද එහෙනම් මෙන්න මගේ S1 කියන කෙනා හරිද හරි S1 කියන කෙනා හොයලා ඊට පස්සේ කියනවා බිඳුව ලක්ෂ්‍ය S1 මත වන බව පෙන්වන්න ඕන හරි දැන් මගේ S1 මෙන්න හරිද දැන් මගේ S1 මෙන්න හරි දැන් මට මේ ටික මට වැදගත් නෑ මට වැදගත් වෙනවා මෙන්න මේ දත්තය මට ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන් ඒ නිසා මම ලියාගෙන තියෙනවා S1 කියන්නේ මෙන්න මෙයා S1 කියන්නේ x වර්ග ධන y වර්ග ඍණ 3x ධන 4y y සමානයි බිඳුවයි මම ඕන කට්ටිය ලියාගත්තා ඕක කට්ටිය ලියාගන්න ඕනේ ඔය කට්ටියට ගන්න තියෙනවනේ හරි
මම මොකද වෙන්නේ S1 කියන කෙනාට බිඳුව දාලා බලන්න. මොකද වෙන්නේ බිඳුව දාලා බලන්න. මොකද වෙන්නේ බිඳුවේ වර්ග ධන බිඳුව ඍණ 3 වතාවක් බිඳුව ධන 4 වතාවක් බිඳුව. මෙයාගේ අගේ කීයද? බිඳුවයි. මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ සමීකරණ තෘප්ත වුණොත් නේ මේ. කියන්නේ මෙයා සමානයි බිඳුව නා කියන්නේ මේ සමීකරණ තෘප්ත වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? බිඳුව ලක්ෂයේදී S1 වෘත්තය තෘප්ත කරයි. හරිනේ? තෘප්ත කරයි. මොකෝ වෙන්නේ? එහෙනම් මොකෝ වෙන්නේ? එහෙනම් මොකද්ද? බිඳුව ලක්ෂය S1 වෘත්තය මත පිහිටයි. හරි? මත පිහිටයි. හරි? අතට ඒක හරි. මත වන බව පෙන්නවා. එහිදී වෘත්තයට ඇඳි ස්පර්ශකය වන එල්හි සමීකරණ සොයන්න. හරි. දැන් යම් වෘත්තයේ ඒ කියන්නේ වෘත්තයේ ලක්ෂයකදී ස්පර්ශයේ සමීකරණය හොයන විදිය. හරිද? ඒක මෙන්න මෙහෙමයි. හරිද? මෙන්න මෙයා මම දැනට තියාගත්තා. හරිද? සාමාන්‍යයෙන් මෙන්න තියරි. හරිද? මෙන්න මේ වගේ කෙනෙක්නේ වෘත්තයේ සමීකරණය x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව. මෙන්න මේ කියන තියරිය වෘත්තයේ මත ලක්ෂයකදී ඇඳි ස්පර්ශයටත් වෘත්තයේ බාහිර ලක්ෂයකදී ඇඳි ස්පර්ශ ජායටත් හරිද දෙකටම කරන්න තියෙන මෙන්න මේ දේ. හරිද? මොකද්ද වෙන්නේ? මෙන්න මේ කට්ටිය දෙක ඒ කියන්නේ මේ x කියන කට්ටිය දෙකකට කඩා ගන්නවා. මෙතන x කියන කට්ටිය දෙකකට කඩා ගන්නවා. බලන්න මොකද්ද කරන්නේ? මේ x වෙලා තියෙන්නේ x ගුණ වෙලා නේද? මම මෙයාව කඩා ගන්නවා x ගුණ කිරීම x y ගුණ කිරීම y ධන මේ තියෙන්නේ g ගේ දැන් මම g කෙනෙක් එකතු ඉදිරියට ගත්තට පස්සේ 2x නේ වෙලා තියෙන්නේ 2x වෙන්නේ x ගුණ වෙලාද x එකතු වෙලාද x ගුණ වුණොත් x වර්ග නේ වෙන්නේ එහෙනම් මේ වෙලා තියෙන්නේ x එකතු වෙලා එහෙනම් x එකතු කරගත්තා. ඒ කියන්නේ මම මේ හැම කෙනාම දෙකකට කඩා ගත්තා. වතාවක් fy ධන y මෙතන මොකක්වත් නැහැ නියතනේ c සමානයි බිඳුව. මෙන්න මේ විදිහට හැම සමීකරණ කියන්නේ වෘත්තයේ සමීකරණය අරගෙන කියන්නේ එයා කියන වෘත්තයක් කියනවනේ. ඒ වෘත්තයේ සමීකරණ අරගෙන මේ විදිහට කඩා ගන්න ඕනේ. කඩාගෙන මෙන්න මේ x හැමතැනම x දෙකයි y දෙකයි තියෙනවනේ. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට මෙන්න මේ කියන ලක්ෂය x කණ්ඩාංගය හයි y කණ්ඩාංගය ආදිශ කරන්න ඕනේ. එක්කෙනෙක්ට විතරක් ආදිශ කරන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ දෙන්නෙක් ළඟ තියෙනවා නම් එක්කෙනෙක්ට විතරයි. මේ දෙන්නගෙන් එක්කෙනාට මේ දෙන්නගෙන් එක්කෙනාට මේ දෙන්නගෙන් එක්කෙනාට මේ දෙන්නගෙන් එක්කෙනාට එක්කෙනෙක්ට විතරක් x හා y කණ්ඩාංග ආදිශ කරන්න ඕනේ. ඊට පස්සේ එනවා අපිට සරල රේඛාවක සමීකරණය. ඒ සරල රේඛා සමීකරණය කියන්නේ මොකද්ද? වෘත්තයේ මත ලක්ෂයක් නම් එයා වෘත්තයේ මත ලක්ෂයකට නම් ස්පර්ශකය. එයා බාහිර ලක්ෂයක් නම් බාහිර ලක්ෂයක නම් අඳින්න පුළුවන් ස්පර්ශ දෙකක් නේ. ස්පර්ශ දෙක කැපෙන තැනට අඳින ස්පර්ශ ජාය. හරිනේ? බාහිර ලක්ෂයක් නම් ස්පර්ශ ජාය, වෘත්තයේ මත ලක්ෂයක් නම් එයා ස්පර්ශකය. හරි. මෙන්න මෙයා තමයි අදාළ තියරි කොටස. හරිද? දැන් බලමු අපි මෙන්න මේ ටයිප් එකට මෙයාව කඩාගන්නේ කොහොමද? මෙන්න මෙයාව කඩාගන්නේ හදන්නේ. හරි. මොකද්ද වෙන්නේ? x කියන්නේ x වර්ග කියන්නේ x මෙයා y ඍණ 3යි x තියෙන. එයා කඩා ගන්නවා නම් දෙකකට නේ. මොකද වෙන්නේ? මම මෙයා ඍණ 3 බෙදීම 2 කියලා ඍණ 3 බෙදීම 2 ගත්තොත් මෙයා 2x නේ. උඩ කෙනා හැදෙනවනේ. එහෙනම් මොකද 2x හදන්න පුළුවන් x ධන x. මෙයා 2 ගුණ කිරීම ධන 2y නේ. 2 ගුණ කිරීම y ධන y මොකුත් නැහැ. එහෙනම් මෙන්න මෙහෙම නේද මෙයාට කඩා ගන්න වෙන්නේ. හරි. ඔන්න ඔහොමයි මට කඩා ගන්න වෙන්නේ. හරි. දැන් කියනවා يعني මෙන්න බිඳුව ලක්ෂයට ඇඳි ස්පර්ශකයනේ අහන්නේ. බිඳුව. එහෙනම් මොකෝ වෙන්නේ? මම බිඳුවට තමයි ස්පර්ශකයනේ. බිඳුවට ස්පර්ශකයනේ අහන්නේ. එහෙනම් මෙන්න මොකද්ද? එක ලක්ෂයකට බිඳුව ආදිශ කරනවා. එහෙනම් මොකෝ වෙන්නේ? බිඳුවයි x ධන බිඳුවයි y ඍණ 3 බෙදීම 2යි බිඳුව ධන x ධන දෙවතාවක් බිඳුව ධන y සමානයි බිඳුවයි. අසුළු කරා. මොකෝ වෙන්නේ? බිඳුවයි හරිනේ. මේක බිඳුවයි මොකද වෙන්නේ? ඍණ 3 බෙදීම 2යි x ධන 2යි y සමානයි බිඳුවයි. සුළු කරා මොකද වෙන්නේ? ඍණ 3යි x ධන 4යි y සමානයි බිඳුවයි. අපි සාමාන්‍ය තැන x ධනනේ. එහෙනම් 3යි x ඍණ 4යි y සමානයි බිඳුවයි. මෙන්න මෙයා තමයි අපට අවශ්‍ය ස්පර්ශකය. හරිද? 3යි x ඍණ 4යි y සමානයි බිඳුවයි. හරිනේ? L ගේ සමීකරණය මොකක්ද එහෙනම්? මෙන්න L ගේ සමීකරණය මෙන්න මෙයා. හරිනේ? 3යි x ඍණ 4යි y සමානයි බිඳුවයි. හරිනේ? හරි. ඊට පස්සේ
මූල ලක්ෂය සිට ඒකක 5ක් දුරින් L මත පළමුව වෘත්තපාදයේ ලක්ෂයක් සොයන්න. හරි. මොකද වෙන්නේ? ලක්ෂයක කණ්ඩා මේ කියන්නේ මූල ලක්ෂය කියන්නේ මෙන්න මේ බිඳුවනේ. හරි. කියනවා මූල ලක්ෂය සිට ඒකක 5ක් දුරින් L මත වන හරි. L මත වන හරි. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? L මත වන වෘත්තයක ලක්ෂයක් හොයන්න තමයි තියෙන්නේ. හරිද? හරි. දැන් මෙන්න මෙහෙම ගන්නකො. දැන් මේ ලම්බ කියන්නේ දුරක් කතා කර ගමන් මෙයා හැම වෙලේම ලම්බ දුර නෙමෙයි. හරිද? හරි. අපිට මෙන්න මෙහෙම දුරවල් කතා කරන දෙයක් තිබ්බනේ. දුරවල් කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මෙහෙම ලක්ෂයකින් ඉඳන් රේඛාවකට තියෙන ලම්බ දුරක් කතා කරන්න පුළුවන්. හරිද? ලම්බ දුරක් කතා කරන්න පුළුවන්. ඒතර ඒකට වෙනම සමීකරණයක් අපිට තියෙනවනේ. හරි. මේකේ දෙයක් නෙමෙයි. ඇයි? බලන්නකෝ. L කියන කෙනා මේකනම් L කියන කෙනා මේකනම් මූල ලක්ෂය කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. ඇයි? මම මූල ලක්ෂය න්‍යාදශ කළේ මේක හොයලා තියෙන්නේ. හරිනේ? එතන මූල ලක්ෂය අද කරා මෙයා බිඳුවක් කරන. ඒ කියන්නේ මූල ලක්ෂය හරහා යන ලක්ෂ රේඛාවක් නේ. එහෙනම් මූල ලක්ෂය හරහා යන එක. එතන මෙයාගේ ලම්බ දුරක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හරිනේ? ලම්බ දුරක් ගැන නෙමෙයි. එහෙනම් මට මේ දුර කතාවට ලම්බ දුර කතා කරන්න බෑ. එහෙනම් වෙන්නේ මෙයාගෙන් නම් මෙන්න මේ රේඛාව මත වෙන ලක්ෂයක් ගැන කතා කරන්න තියෙන්නේ. හරිනේ? එහෙනම් මේ ක්‍රමයට මොකද්ද අපි කරන්නේ? මෙන්න මෙයාට මෙන්න මේ වගේ දෙයක් අපි කරනවා. හරිද? බලාගන්න. මොකද්ද අපි කරන්නේ? මෙන්න මෙයාට මේ සෙට් එක මහා ගන්න. හරිද? මේ සෙට් එක මහා ගන්න. හරි. මෙන්න මෙහෙම කෙනෙක්. හරිද? බිඳුව තිබ්බා. මෙන්න මෙයා මං x බා y බා කියලා ගන්නම්කො. සාධාරණ ලක්ෂයක්. මෙන්න මේ කියන ලක්ෂය කියලා හිතන්නකො. x බා y බා කියන්නේ මේ ලක්ෂය කියලා හිතන්න. හරි. මට මෙන්න මෙයාගේ අනුක්‍රමණය ඕන. මෙයාගේ අනුක්‍රමණය කියන්නේ මේ L කියන්නේ මෙයා නේද? මෙයාගේ අනුක්‍රමණය කොහොමද ගන්නෙ? මෙයාගේ y සමානයි mx නේද? y සමානයි mx. y සමානයි කියන්නේ මෙයාගේ අනුක්‍රමණය මොකක්ද වෙන්නේ? y මම මේ වෙතට ගත්තම මොකද වෙන්නේ? 4y y සමාන 3යි x. y අනිකරාම මොකද වෙන්නේ? 3 බෙදීම 4යි. හරි. ඒතර මෙන්න මේක තමයි අනුක්‍රමණය. හරිද? ඒතර මේක තමයි අනුක්‍රමණය. මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මට සාමාන්‍යයෙන් මෙයාගේ අනුක්‍රමණය ගන්න මෙහෙම නේද? අනුක්‍රමණය ගන්න මේ පරාමිතිය ලියන්නේ මෙන්න මේ විදිහට. හරි. අනුක්‍රමණය ගන්න y ඍණ බිඳුව x ඍණ බිඳුව y ඍණ බිඳුව x ඍණ බිඳුව සමාන වෙනෝනේ 3 බෙදීම 4ට. අනුක්‍රමණය සමාන කරා. ඊට පස්සේ කරනවා මේ මෙයා මෙහාට මම මෙයා මෙහාට දානවා මෙයා මෙහාට දානවා බලන්න. y ඍණ බිඳුව බෙදීම 3 සමානයි x ඍණ බිඳුව බෙදීම 4. හරිද? මේ බිඳුව අයින් කරන්න පුළුවන්. අර බිඳුව අයින් කරන්න පුළුවන්. සමානයි t. t යනු පරාමිතියකි. හරිද? හරි. හරි. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරි. දැන් මට ලියන්න පුළුවන් නේ එහෙනම් y මම මේ එක එක්කෙනාව t ට සමාන කරන්න පුළුවන්. මෙයා සමාන t. නම් මොකෝ වෙන්නේ? y බා සමානයි 3යි t. x බා සමානයි 4යි t නේ. මට t ඇසුරෙන් මේ y බා x බා දෙන්නම කිව්වොත් හරිද? කියන්නේ t කියන සාධාරණ පරාමිතියක් ඇසුරෙන් x බා y බා කිව්වොත් t අනුව මට මෙයා මට t කියන කෙනෙක් හොයාගත්ත ගමන් මෙන්න එක t එක වුණ ගමන් මට x බා y බා කියන්න පුළුවන්. t දෙක වුණ ගමන් x බා y බා කියන්න පුළුවන්. ඒ කියන්නේ t බිඳුව අවස්ථාව තමයි මේ තියෙන්නේ. t බිඳුවක් වෙනවා කියන්නේ මෙන්න මේ खंडाංකය. එතන මට කියන්නේ මෙන්න මේ t අනුව මෙන්න මේ खंडाංකය මේක දිගේ යනවා එහාට මෙහාට. හරිද? t වෙනස් වෙනකොට खंडाංකය එහාට මෙහාට යනවා මෙන්න මේක දිගේ. හරි? හරි. එතකොට කියනවා මෙන්න මෙයාගින් නම් ඒකක 5ක් දුරකින් වෙන්න ඕන. හරි. හරි. खंडाංක දුරවල් හොයාගන්න කොහොමද? මේ खंडाංක දෙකක දුර හොයාගන්නේ खंडाංක කියන්නේ x खंडाංකය වෙනසේ වර්ගය දන y खंडाංක වෙනසේ වර්ගයේ වර්ගමූලය පයිතගොරස් සාමාන්‍යයෙන් පයිතගොරස් හරිනේ. නමුත් වෙන්නේ y ඍණ බිඳුවේ වර්ගය දන x ගේ බිඳුවේ වර්ගමූලය සමානයි 5ක් වෙන්න ඕන. හරිද? 5ක් වුණා මොකද වෙන්නේ බලන්න. y ඍණ බිඳුවේ වර්ගය කීයද? y ඍණ බිඳුව කියන y ගේ වර්ගය. ඒක මොකද වෙන්නේ? 9යි t වර්ග ධන 4යි t වර්ගයේ වර්ගමූලය සමානයි 5යි. මොකද වෙන්නේ? 9යි t මෙයා 4යි t වර්ග කියන්නේ 16යි t වර්ගනේ. මේක 25යි. 25ට ගත්තා t වර්ගයේ වර්ගමූලය සමානයි 5යි. මෙන්න මේක බලන්න. t වර්ගයේ වර්ගමූලය. හරිද? මේ ලියලා දෙන්නේ මොකද්ද? t වර්ගයේ වර්ගමූලය. හරිද? ඒ මොකක්ද? ඒකට මොකද්ද කියන්නේ? මේක සමානයි මේ 25 නෙවෙයි මෙතන 5 නෙන්නේ වර්ගමූලය. හරි 5යි. t වර්ගයේ වර්ගමූලය කියන්නේ මොකද්ද? 5යි. මෙයාගේ මාපාංක t.
එතකොට t කියන මහාපාංක t කියන කෙනා එකක් වෙනවා. ඒ කියන්නේ t කියන කෙනා එක්කෝ ධන 1යි නැත්නම් ඍණ 1යි. හරිද? t කියන කෙනා එක්කෝ ධන 1යි නැත්නම් ඍණ 1යි. හරිද? මේකේ බලන්න මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? එක්කෝ ධන 1යි ඍණ 1යිනේ. ප්‍රශ්නේ කියලා තියෙනවා L මත වන පළමු වෘත්තපාදයේ කෝණය. පළමු වෘත්තපාදයේ ලක්ෂයක් වань. හරිද? පළමු වෘත්තපාදයේ ලක්ෂයක් නෙහන්නේ. පළමු වෘත්තපාදය කියන්නේ මොකද්ද? x ගේ ඛණ්ඩාංකයක් ධනයි y ගේ ඛණ්ඩාංකයක් ධනයිනේ. එහෙනම් මොකද වෙන්නේ? පළමු වෘත්තපාදයේ ලක්ෂයක් නම් මොකද වෙන්නේ? පළමු වෘත්තපාදයේ ලක්ෂයක් නම් මොකද වෙන්න ඕනේ? මේකත් ධනාගයක් මේකත් ධනාගයක් නෙවෙන්න ඕනේ. ධනාගයක් වෙන්න නම් t කෙනෙක් කෙනා ධන 1නේ සලකන්නේ. එහෙනම් t සමානයි 1 විය යුතුයිනේ. ධන 1 විය යුතුයි. එහෙනම් මොකද වෙන්නේ? y භාග කියන්නේ 3යි x භාග කියන්නේ 4යි. මොකද වෙන්නේ එහෙනම්? ඒ ලක්ෂ x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය 4යි 3යි. ඔන්න ඕක තමයි ඔන්න ඒ ඉල්ලන ඛණ්ඩාංකය. හරිද? ඊට පස්සේ 4යි 3යි. ඒක හරිනේ. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කෙනෙක්. හරි. එම ලක්ෂ්‍ය කේන්ද්‍රය කරගත්. හරි. එම ලක්ෂ්‍ය මෙන්න මෙයා කේන්ද්‍රය කරගත්. කේන්ද්‍රය මෙන්න මෙයා කේන්ද්‍රය කරගත් S1 එහි අරයම සහිත. දැන් ඕන මට S1 එකේ අරය. හරි. S1 දැන් මම S1 කියන වෘත්තයක් හොයාගත්තා. S1 කියන වෘත්තයක් හොයාගත්තා. මම ඒකේ කේන්ද්‍රය අරය කියන කතාව මම හොයාගත්තේ නෑනේ. හරි. මට මේ ටික ඕනේ නෑනේ. S1 කියන කෙනෙක් හොයාගත්තා. කේන්ද්‍රය අරය මට ඕන හොයාගන්න උන්නේ. හරි. අපි දන්නවා මෙන්න මෙහෙම කෙනෙක්. හරිද? සාමාන්‍යයෙන් කේන්ද්‍රය A හා B අරය R වූ වෘත්තයක සමීකරණය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. x ඍණ A ගේ වර්ග ධන y ඍණ B ගේ වර්ගය සමානයි R ගේ වර්ගය. හරි. ඔන්න ඔහොම කෙනෙක් තියෙනවා. කේන්ද්‍රය AB අරය R වෙච්ච වෘත්තයක සමීකරණ මේක. හරිද? මේව සමීකරණ කොලේ මගේ නැති වෙති. හරිද? ඒවා අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. හරිද? ඒතර කේන්ද්‍රයයි අරය දන්නවනම් සමීකරණ ලියන්නත් පුළුවන්. මම වෘත්තයක සාධාරණ සමීකරණ දන්නවා මෙහෙම කෙනෙක් නේ. x වර්ග y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියන. හරි. මට මේ ටයිප් එකේ කෙනෙක් දුන්නොතින් මෙයාව මම හිමිහිමීට සුළු කරලා මේ තත්ත්වයට ගත්තොතින් මට කේන්ද්‍රය ඛණ්ඩාංකයි අරයයි කියන්න පුළුවන් නේද? මේ ටයිප් එකට දුන්න කෙනෙක් මෙයා දක්වා ගියොත් මට කේන්ද්‍රය අරයයි කියන්න පුළුවන් නේද? හරි. බලන්න මොකද්ද වෙන්නේ කියලා. මොකෝ වෙන්නේ? x පද ටික මම මේ කරන්නේ වර්ග පූර්ණය කරගන්න තියෙන්නේ. නොදවත් කිව්වොත් වර්ග පූර්ණය කරන්න තියෙන්නේ. එහෙනම් මොකෝ වෙන්නේ? වර්ග පූර්ණය කරද්දි මොකෝ වෙන්නේ? මේ ආතුයි නේ ගන්න වෙන්නේ. එහෙනම් මොකෝ වෙන්නේ? x මෙයාගේ භාගය ධන g ගේ වර්ග කියනකොට මෙතන ඍණ g ගේ වර්ගයක් ඕනනේ. හරි. ඒ කියන්නේ ධන g ගේ වර්ගයක් එක්ක ඍණ g ඕන. හරි. වර්ග පූර්ණය පොඩ්ඩක් මතක් කරගන්න. y ධන f ගේ වර්ගයේදී මෙයාගේ පූර්ණ වර්ග කරන්න ඍණ f වර්ගයක් එනවා. ධන c සමානයි බිඳුවයි. හරි. මෙන්න මේ කැලේ දෙක හරි. ඉතුරු ටික මේ පැත්තනේ තියෙන්නේ. එහෙනම් මේ ටික එහා පැත්තට යවා ගන්න. එහෙනම් මොකද x ධන g ගේ වර්ගය ධන y ධන f ගේ වර්ගය සමානයි g වර්ග ධන f වර්ග ඍණ c. හරිනේ. පොඩක් රටාව බලා ගන්න. හරිද? මේක හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. හරිද? g වර්ග ධන f වර්ග ඍණ c සමානයි ඔන්න ඔහොම කෙනෙක් නෙන්නේ. මට තියෙන අරයේ වර්ග නේද? එහෙනම් මම මේක වර්ගයක් විදිහට හදා ගන්න වර්ගමූලයයි වර්ගයයි දානවා. හරිද? මෙන්න එහෙනම් මොකද්ද? මෙන්න මේක තමයි අරය කියන්නේ. මෙන්න මේවා කේන්ද්‍ර. මොකෝ වෙන්නේ? මෙන්න මේ ටයිප් එකේ කෙනෙක් තිබ්බොත් මට කේන්ද්‍රය ගන්න පුළුවන්. කේන්ද්‍රය එන්නේ මොකද? කේන්ද්‍ර x ඛණ්ඩාංක වෙන්නේ ධන ජීද ඍණ ජීද? මෙන්න මේ ඇතුළේ බිඳුවක් වෙන කෙනා නේද? x ට a දැම්මොත් නේද මේක බිඳුවක් වෙන්නේ. එහෙනම් මේක ඍණ g දැම්මොත් ඉන්නේ බිඳුවක් වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? කේන්ද්‍රයේ x ඛණ්ඩාංක මෙයා ඍණ g මෙයා ඍණ f. එහෙනම් මොකද වෙන්නේ? ඍණ g ඍණ f තමයි කේන්ද්‍රය. අරය මොකක්ද දෙන්නේ? අරය සමානයි වර්ගමූල g වර්ග ධන f වර්ග ඍණ c. හරිනේ. මේක අපට සාධනෙන් තොරව පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේක කොහොමද දෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. හරිද? x ගේ සංගුණකය නෙමෙයි. x ගේ සංගුණකය නෙමෙයි මේක. මොකද x ගේ සංගුණකය ඍණ දෙකෙන් බෙදුනොත් මේක. y ගේ සංගුණකය ඍණ දෙකෙන් බෙදුනොත් මේක. හරිනේ? ඊට පස්සේ මොකද්ද?
මේකේ වර්ගය දන මේකේ වර්ගය ඍණ නියත පදයේ වර්ග මූලය තමයි අරේ. හරිනේ? මේක ඔළුවට දාගන්න. හරිද? හරි. මේක හදන විදිය නෑ. මගේ ෂෝට් නෝට් එකේ මේක නෑ. හරිනේ? හරි. මේක හදපු විදිය නෑ. හරිනේ? හරි. ඒතර දැන් මොකක්ද වෙන්නේ මට දැන් කේන්ද්‍රය හරි මෙයාගේ S1 ගේ අරය ඕන. S1 ගේ අරය මේකෙන් S1 ගේ අරය මොකක්ද වෙන්නේ බලන්න. අරය වෙන්නේ G වර්ගය දන F වර්ගයනේ. මං S1 ගේ කේන්ද්‍රයත් ඔහොම හොයාගන්න. කේන්ද්‍රය වෙන්නේ මොකද්ද? ඍණ දෙකෙන් බෙදෙන්න ඕන. එහෙනම් මොකෙද? 3 බෙදීම 2යි ඍණ දෙකෙන් බෙදුනම මොකද වෙන්නේ? මෙයා ඍණ 2යි. ඔන්න මෙයාගේ කේන්ද්‍රය. හරිද? අරය වෙන්නේ මොකද්ද බලන්න. දැන් ඍණ 3 දැන් 3 බෙදීම 2ත් හරි. 4 බෙදීම 2 කියන්නේ 2යි ඍණ 2යි. හරිද? හරි. ඒක හරි. දැන් මොකද වෙන්නේ? අරය හොයන්න වර්ගමූල 3 බෙදීම 2 වර්ගය ධන ඍණ 2 වර්ගය අනිත් කැල්ල බිඳුවයි නේද? මෙයා සමානයි කවුද බලන්න. මොකෙන් 9 බෙදීම 4 ධන 4 මේක 16යි 16 9යි 25යි 25යි කියන්නේ 25 කියන්නේ මේ අරයක් කවදාවත් ඍණ වෙන්නේ නැහනේ. මොකද වෙන්නේ? 5 බෙදීම 2යි. හරිද? අරය 5 බෙදීම 2යි. හරිද? හරි. ඊට පස්සේ එහෙනම් අරය හොයාගත්තා. දැන් S2 ගේ අරය දන්නවා කේන්ද්‍රය මේක. හරිද? අරයයි කේන්ද්‍රය දන්න වෘත්තය මම හොයන්න දන්නවනේ. යන් මොකද වෙන්නේ? එහෙනම් S2 ගේ සමීකරණය මොකද්ද? මෙන්න මෙහෙම එන්නේ. හරිද? S2 සමීකරණය ගන්නවා. S2 සමානයි මොකද වෙන්නේ? x ඍණ x කණ්ඩායම් කීයද? මේක නෙවෙයි මේක. S2 ගේ කේන්ද්‍රය මේක. මොකද වෙන්නේ? x4 ධන y ඍණ 3 වර්ගය සමානයි අරයේ වර්ගය. හොඳයි මොකද වෙන්නේ? 5 බෙදීම 2 වර්ගය. අන්න ඕක තමයි S2. හරිද? මම මේක සුළු කරන්න ඕන. හරිද? මම මේක සුළු කරන්න ඕන. හරිද? හරි. බලමු. සුළු කරගෙන යන්න. මට සුළු කරන්න කියලා S2 ගේ කෙනෙක් දීලා තියෙනවා. එහෙනම් මම මෙයා සුළු කරලා පෙන්නන්න ඕන. බලන්න. මොකද වෙන්නේ? x වර්ග ඍණ මොකද වෙන්නේ? මෙයාගේ දෙගුණනේ 8x ධන 16 ධන y වර්ග ඍණ 6y ධන 9 මේක සමාන 25 බෙදීම 4යි. මොකද වෙන්නේ? x වර්ග ධන y වර්ග ඍණ 8x ඍණ 6y මේක ධන 25යි ඍණ 25 බෙදීම 4යි. 25 4ක් කියන්නේ 100යි. 100න් ඍණ 25ක් ගියාම 75යි. නම් මොකද වෙන්නේ? මේක 75 බෙදීම 4යි. ගානට උත්තරේ එනවා. හරිනේ? හරි. S2 මේක බව පෙන්නවා. හරිද? ඊට පස්සේ ඊළඟ කෑල්ල S2. හරි. හරි දැන් මට S2 කියන කෙනක් තියෙනවා. හරිද? දැන් කියනවා S2 සහ L ඡේදනය වන ලක්ෂ සොයා. හරි? එහෙනම් S2 සහ L ඡේදනය වන ලක්ෂ හොයන්න ඕනේ. කෝ S2 දැන් මෙන්න L. හරිද? මෙන්න මේ ඡේදනය වන ලක්ෂ ටික හොයා ගන්න ඕනේ. කොහොමද ඒක හොයන්නේ? දැන් L හරි නේද? මොකද්ද කරන්න දෙන්නේ? මේ දෙන්න විසඳ ගන්න තියෙන්නේ. මේ දෙන්න ඡේදනනවා කියන්නේ ඒ ඡේදන ලක්ෂදී x2යි y2යි මෙන්න මේ දෙන්නම තෘප්ත කරන්න ඕනේ. හරි. එතන මෙයා විසඳ ගන්න මොකද්ද මම කරන්නේ? මේ දෙන්නගෙන් ඒ කියන්නේ අපි කවුරු හරි ලක්ෂ ඒ කියන්නේ ඡේදන ලක්ෂ දෙකක් තියෙනවා. හරිද? සාමාන්‍ය ඡේදන වෙනවා නම් ලක්ෂ දෙකක් ඡේදන වෙනවා. හරිද? ස්පර්ශනොත් එක ලක්ෂය ඡේදන වෙනවා නම් ලක්ෂ දෙකක් එනවා. හරිද? එතන මේ ලක්ෂ දෙක එනවා මෙන්න මේ x වර්ගයක වර්ගජ ප්‍රකාශනයක් ආව කියන්නේ ලක්ෂ දෙකක් එනවා අනිවාර්යෙන්. හරිද? හරි. දැන් මේක විසඳ ගන්නවා කියලා අපි මොකද්ද කරන්නේ? අපි මෙන්න මෙයාගේ සමීකරණය මෙන්න මෙයාගේ අතුලට ඔබන්න හදන්නේ. මොකද්ද කරන්නේ? මම මෙයාගෙන් x තනි කරනවා. L ගෙන් x තනි කරාම මොකද වෙන්නේ? x සමානයි 4y බෙදීම 3යි නේ. 4y බෙදීම 3යි. නැත්තම් ඔයාට y තනි කරන්න පුළුවන්. කැමති කෙනෙක් කරන්න. හරිද? x ද y ද කියලා නෑ. කැමති කෙනෙක් කරන්න පුළුවන්. හරිද? මොකද්ද මම කරන්නේ? මම මෙන්න මේකේ මම ඔය x තනි කරලා යන්නේ. හරිද? x තනි කරා කියන්නේ මම x වෙනකොට මම මේ ටික දාන්න හදන්නේ. හරිද? x වෙනකොට මම මේ ටික දාන්නයි හදන්නේ. මොකද වෙන්නේ? x බෙදන්නට 4y බෙදීම 3 වර්ගය y වර්ග ඍණ 8 වතාවක් 4y බෙදීම 3 ඍණ 6y ධන 75 බෙදීම 4යි සමානයි බිඳුව. බිඳුව කියන්නේ මේක මම S2 දන්නවනේ. හරි. මේක මොකද වෙන්නේ? 16y වර්ග බෙදීම 9යි ධන y වර්ග ඍණ 32y බෙදීම 3යි ඍණ 6y ධන 75 බෙදීම 4යි. මේ 75 බෙදීම 4 කලකන්නේ පොඩ්ඩක් කොහොම තියාගෙන. හරිද? මේක මොකද වෙන්නේ?
25යි y වර්ග බෙදීම 9යි ඍණ මේක මොකද වෙන්නේ මේක 3ක් ගියාම මොකද වෙන්නේ 18යි 18යි 32යි කීයද 18යි 32යි 50යි හොඳේ 50යි y වර්ග බෙදීම 3යි ඍණ එකතුවක් වෙන්නේ මේ දෙක එකතුවක් වෙන්නේ හරිද 18යි 32යි 50යි දාන 75 බෙදීම 4 සමානයි 0යි හරිනේ මම මේක උඩට ගේනවා දැන් හරිද මොකද්ද වෙන්නේ අපිට තව පොඩ්ඩක් ලියන්න පුළුවන් මොකද්ද වෙන්නේ මේ කට්ටිය සේරම 25න් කපන්න පුළුවන් 25න් කැපුවම කීයද y වර්ග බෙදීම 9 ඍණ 2යි y බෙදීම 3යි ධන 3 බෙදීම 4 සමානයි 0y හරිද ඔන්න ඔය වගේ කෙනෙක් එනවනේ හරි එතකොට මට මෙන්න මෙයාව සුළු කරගන්න වෙනවා හරිද මෙන්න මෙයා කට්ටිය සුළු කරගෙන බලමු සාධක දෙකට කඩා ගන්න තියෙන්නේ හරි මේ ටික හරිනේ ඊට පස්සේ මෙන්න මෙහෙම කෙනෙක් හරි මට පොදු හර ටිකක් ඕන මම මෙයාව 9න් ගුණ කරගන්නවා හරිද මුලින් මොකද වෙන්නේ y වර්ග 9න් ගුණ කරාම මෙයා 3න් ගුණ වෙනවනේ එහෙනම් ඍණ 6යි y ධන 9 වරක් 3 27 බෙදීම 4යි සමානයි 0යි මම මෙයාවත් මෙහාට ගන්නවද නැතුව ඉන්නවද නෑ හරි දැන් මට මෙයාව පෙනුව ගමන් සාධක බෙදෙන්නේ නෑනේ මට මෙයාව බැලුව ගමන් සාධක බෙදෙන්නේ නෑ හරිද මට බෙදුව ගමන් පෙවුන්නේ එහෙනම් මොකද වෙන්නේ වර්ග ප්‍රකාශනයක්නේ මොකද වෙන්නේ ඍණ b ධන හෝ ඍණ ඒ කතාව දාන්න මොකද වෙන්නේ y කියන කෙනා සමානයි 6 ධන හෝ ඍණ 6 වර්ගය 36යි ඍණ 4 වතාවක් b වර්ග ඍණ 4යි a නේ 1යි c කියන්නේ 27 බෙදීම 4යි බෙදීම 2යි a හරිද හරි පෙවුන්නේ තුන ගමන් ටක් ගාලා දැම්මා මොකද වෙන්නේ 6 ධන හෝ ඍණ මේක මොකද 36 ඍණ මෙයා කැපුණ 27යි නේ බෙදීම 2යි මේක සුළු නම් මොකද වෙන්නේ මේක සුළු නම් මොකද වෙන්නේ 36න් 27ක් ගියාම මොකද වෙන්නේ මෙතනින් 3යි මෙතනින් 9යි 9යිනේ 3යි 6යි 9යිනේ මොකද 6 ධන හෝ ඍණ 9 බෙදීම 2යි හරිද ආයි කියන්නේ y ගියා ගයන් දෙක මෙන්න එනවා y ගියා ගයන් දෙකක් එනවා y ට අගයන් දෙකක් එන්න ඕනේ කොහොමද ඉතින් මම කියවනේ එක්ස්ට්‍රා ගයන් දෙකක් එනවා නේද දැන් y ගයන් දෙකක් එනවනේ එහෙනම් y ගේ කෙනෙක් මෙන්න මෙහි y ගේ කෙනෙක් මෙතන මොකද වෙන්නේ ධන අවස්ථාවේ එන අවස්ථාවනේ ඒතර 6 ධන 9 6 ධන 9 බෙදීම 2යි අනිත් කෙනා 6 ඍණ 9 බෙදීම 2යි 6 ධන 9 කියන්නේ 15 බෙදීම 2යි අනිත් කෙනා මොකද 6 ඍණ 9 කියන්නේ කීයද 6න් 9ක් යනවා ඍණ 3 බෙදීම 2යි හරි දැන් මම y කණ්ඩාංග දෙක හොයාගත්තනේ ඒකට දාලා x කණ්ඩාංග දෙක හොයාගන්න ඕනේ මොකද වෙන්නේ එහෙනම් x කණ්ඩාංග දෙක හොයාගන්න මෙන්න මෙයාට අදාළ y මෙන්න මෙතන මම ගත්තා එහෙනම් x සමානයි 4 වතාවක් y කියන්නේ කවුද 15 බෙදීම 2යි බෙදීම 2යි මොකද වෙන්නේ බෙදීම 2 බෙදීම 2 මෙතන 15 4යි y බෙදීම 3යි හොඳේ 4යි y බෙදීම 3යි හරි 4යි y බෙදීම 3යි 4යි y බෙදීම 3 කියන්නේ මෙයාට මෙයා කැපුණා 5ක් වෙනවා 5 වරක් 4 5 වරක් 4 කීයද 5 වරක් 4 20යි 20 බෙදීම 2 10යි එහෙනම් මෙයා කණ්ඩායම මොකද්ද 10 5 බෙදීම 2 මෙයා මොකද වෙන්නේ ඒත් 4යි ඍණ 3 බෙදීම 2 බෙදීම 3යි නේද මෙයාට මෙයා කැපුණා මෙයාට මෙයා කැපුණා මොකද වෙන්නේ ඍණ 2 එහෙනම් මොකද වෙන්නේ ඍණ 2 ඍණ 3 බෙදීම 2 ඔන්න ලක්ෂ 2 හරිද ලක්ෂ 2 ඡේදන ලක්ෂ 2 පරදක් තියෙනවද 9 බෙදීම 2යි අපට කොහේ හරි වැරදුනාද අපට කොහේ හරි හරි පොඩ්ඩක් වැරදිච්ච තැනක් තියෙනවා මොකක්ද වෙලා තියෙන්නේ මෙතන මොකද වර්ගමූලය වර්ගමූල ඇතුළේ 9 එන්නේ මම ඉතින් 9 දාලා දෙන්න මොකද වෙන්නේ මේක 9 නෙමෙයි මේක 3 වෙන්න ඕන හරිද මෙන්න වැරදි නිවැරදි කීමක් මොකද වෙන්නේ මේක 3 වෙනවා මොකද වෙන්නේ 6 දන්න 3 9යි මේක 9 බෙදීම 2යි මේක මොකද වෙන්නේ 6 දෙන 3 3යි මේක 3 බෙදීම 2යි එහෙනම් මෙයාට දාලාව 9 බෙදීම 2 සුළු කරන්න තියෙන්නේ 9 බෙදීම 2 3ට 3ක් කැපුණා 3යි දෙවරක් 2යි එහෙනම් මොකද වෙන්නේ මෙයා සමානයි 6යි එහෙනම් මොකද වෙන්නේ උත්තරේ 6යි 9 බෙදීම 2යි 1 ලක්ෂයක් අනිත් ලක්ෂය මොකද වෙන්නේ මෙයා ධන 3 බෙදීම 2නේ මෙයා ධන 1 කෙනෙක් වුණා මෙයා මොකද වෙන්නේ එහෙනම් ධන 2යි එහෙනම් මොකද වෙන්නේ
2යි 3 බෙදීම 2යි. හරිද? අපි ලක්ෂ 2 2යි 3 බෙදීම 2යි. හරිද? ඊට පස්සේ අපෙන් ප්‍රශ්නයක් අහන. ප්‍රශ්නය අහන්නේ මොකද්ද බලන්න. අහන ප්‍රශ්නය ඛණ්ඩාංක දෙක හොයලා in S1ට ආසන්නතම ලක්ෂය. S1ට ආසන්නතම ලක්ෂය හොයන්න කොහොමද? S1ට ආසන්නතම ලක්ෂය. S1ට ආසන්න මේ කියන්නේ එහෙනම් ලක්ෂ දෙක ලක්ෂත් එක්ක මෙන්න මේ ලක්ෂ දෙක දුර බලන්න ඕනේ. හරිද? මෙන්න මේ ලක්ෂ දෙකේ දුර බලන්න වෙනවා. 6 9 බෙදීම 2 එකක් අනිත් එක්කෙනා 2 3 බෙදීම 2 2 3 බෙදීම 2 අනිත් කෙනා. හරිද? හරි. ඔන්න ලක්ෂ දෙකක් තියෙනවා. මෙන්න මේ ලක්ෂය නම් S1ට ළඟම කෙනා තමයි බලන්න හදන්නේ. S1ට ළඟම කෙනා තමයි බලන්න හදන්නේ. හරි. S1ට ළඟම කෙනා බලද්දී S1 උත් එක්ක දුරවල් බලන්න බෑනේ මට. වෘත්තයකට එක්ක දුරවල් ලක්ෂය දුරවල් බලන්න බෑ. එහෙනම් මම බලන්නේ වෘත්තයක ලක්ෂයකට මම දන්නේ සාමාන්‍යයෙන් කේන්ද්‍රය විතරයි. S1 ගේ කේන්ද්‍රය මම කිව්ව කොකට හොයාගෙන ඉන්න එක හොඳයි කියලා. මොකද වෙන්නේ S1 ගේ කේන්ද්‍රය දැන් මට ඕන වෙනවා. මොකද වෙන්නේ? මේ තියෙන S1 ගේ කේන්ද්‍රය මම මේ S1 ගේ කේන්ද්‍රය මම හොයාගෙන තිබ්බේ. මම මෙනත් එක්ක මෙන්න මේ ලක්ෂ වල දුරවල් ටික බලන්න තමයි හදන්නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙයාතුයි හා මුලින් මේක ගහලගමු. 6 9 බෙදීම 2 අතර දුර. කොහොමද දෙන්නේ? දුරවල් හොයන්න y කන්දාංක වෙනස තියෙන x y කන්දාංක වෙනසේ වර්ගය දාන x කන්දාංක වෙනසේ වර්ගයේ වර්ග මූලය බලන්න. එහෙනම් මොකද 6 ඍණ 3 බෙදීම 2 වර්ගය ධන 9 බෙදීම 2 ඍණ 2 කියන්නේ ධන 2 වර්ගයේ වර්ග මූලය. බලන්න මොකක්ද දෙන්නේ? 6 ඍණ 3 බෙදීම 2 කියන්නේ කීයද? මෙයා දෙකක් කියන්නේ 12යි 12න් 3ක් ගියාම 9යි 9 බෙදීම 2 වර්ගය ධන 9 බෙදීම 2 ධන 2 කියන්නේ කීයද? 2යි දෙවරක් 2 4යි 4යි මේක 4යි මෙයා 13ක් වෙනව නේද? 13 වර්ගය 13 බෙදීම 2 ඔන්න ඔහම කෙනෙක් නේද දෙන්නේ? ඔන්න ඔහම කෙනෙක් නේද දෙන්නේ? හරි. ඔන්න ඔහම කෙනෙක් එනවා. හරි. මට ඕන්න මෙන්න මෙයා අතර 9 වර්ගයයි භාගයක් කියලා දාන්න පුළුවන්. භාගයක් කියලා දාන්න පුළුවන්. 9 වර්ග ධන 13 වර්ගනේ. එතකොට මොකද 81 ධන 169 කීයද? බිඳුවයි එකක් ගියා කීයද? 8යි 6යි කියන්නේ 14යි 15යි 250යිනේ. මූල 250යි. නිකන් තියලා හරිද? විශේෂ කියන්නේ මට අගයක් හොයන්න නෙවෙයි තියෙන්නේ. මට තියෙන්නේ දුර සංසන්දනයක්නේ. ආයි බලනවා 3 බෙදීම 2යි මෙන්න මෙයාතුයි අනිත් ලක්ෂයයි 2 3 බෙදීම 2ත් එක්ක දුර. මොකද වෙන්නේ? ආයෙත් මම බැලුවා 2 ඍණ 3 බෙදීම 2 වර්ගය ධන 3 බෙදීම 2 ඍණ 2 3 බෙදීම 2 ඍණ 2 වර්ගයනේ. වර්ග මූලය. මේක කීයද? 2 2 4යි භාගයේ වර්ග ධන මේක මොකෝ ඍණ 4යි ඍණ භාගයේ වර්ග භාගයක් ගත්තා. මේ කීයද අගේ? මේකේ අගේ කීයද? මේකේ අගේ කීයද? පෙරදුනාද? 2කින් 3 බෙදීම 2 අඩු කරා. හරිද? 2කින් 3 බෙදීම 2 අඩු කරා 3 බෙදීම 2කින් 2 අඩු කරන්න ඕන ඍණ 2ක් නේද? එහෙනම් මේක ධන 2ක් නෙවෙයි. එහෙනම් මොකද වෙන්නේ? මෙයා එක මෙයා 7ක් එන්නේ. 7 7ට 7 මොකද වෙන්නේ? භාගයක් ඒක ඊට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ භාගයේ වර්ග කරලා වර්ගමූලයෙන් ඊට ගන්න. ඒතකොට වර්ගයට වර්ගමූලය කැපෙනවා. භාගය ඊට ගත්තා 1 ධන 7 වර්ගමූලය 49. එහෙනම් 49 එකයි 50යි. එහෙනම් වර්ගමූල 50 නේද? මෙන්න මේ දෙන සංසන්දනය කරොත් කවුද? භාගය සමානයි මේ වර්ගමූල 250ද වර්ගමූල 50ද ලොකු. මෙයා ලොකුයි. මෙයා පොඩි නේද? ඒ කියන්නේ S1 ගේ කේන්ද්‍රයත් එක්ක අඩු දුරකින් තියෙන මෙන්න මේ ලක්ෂය. එහෙනම් මොකක්ද වෙන්නේ? S1ට ළඟම ලක්ෂය තමයි මෙන්න මෙයා. එහෙනම් මොකද වෙන්නේ? මට කියන්න පුළුවන් S1ට අඩුම ලක්ෂය P ලු. හරිනේ? S1 අඩුම ලක්ෂය P. එහෙනම් P ලක්ෂය තමයි 2 3 බෙදීම 2. එහෙනම් මෙන්න මෙයා තමයි මගේ P ලක්ෂය. හරිද? හරි. යමු ඊළඟ කොටසට. මොකද්ද ඊට පස්සේ කියන්නේ? P හිදී හරි P හිදී S2ට ඇඳි ස්පර්ශකයේ සමීකරණ සොයන්න. ආයිත් ස්පර්ශකයක් අඳින්න. හරි. S2
කෝ දැන් මගේ S2 කියන්නේ මෙන්න මෙයා හරිද S2 කියන්නේ මෙන්න මේ මොකද්ද x වර්ග ධන y වර්ග ඍණ 8x ඍණ 6y ධන 75 බෙදීම 4 සමානයි බිඳුව ඔන්න S2 හරිනේ S2 මට ස්පර්ශක හොයන විදිහට කඩා ගන්න මොකද වෙන්නේ x ධන y ඍණ 4 වතාවක් x ධන x ඍණ 3 වතාවක් y ධන y ධන 75 බෙදීම 4 සමානයි බිඳුව හරි ඔන්න ඔය විදිහට මම ලියා ගත්තා හරි ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන ඊට පස්සේ වෙන්න ඕන මෙන්න මේ p ලක්ෂය දින ස්පර්ශකය එහෙනම් මොකෝ වෙන්නේ මම p නේද ආදේශ කරනවා එහෙනම් මම p ආදේශ කරනවා කොහොම p 2 බෙදීම 3 එහෙනම් මොකෝ වෙන්නේ 2 බෙදීම 3 ආදේශ කරනවා මොකෝ වෙන්නේ 2 වතාවක් x ධන 2 3 බෙදීම 2 නේ 3 බෙදීම 2 එහෙනම් 3 බෙදීම 2යි y ඍණ 4 වතාවක් 2 ධන x ඍණ 3 වතාවක් 3 බෙදීම 2 ධන y සමානයි ධන 75 බෙදීම 4 සමානයි බිඳුව. ඔන්න ඔහම කෙනෙක් නේ තියෙන්නේ. 75 බෙදීම 4 සමානයි බිඳුව. හරි. හරි. මොකෝ වෙන්නේ දැන්? මේක සුළු කරන්න තියෙන්නේ. මොකෝ වෙන්නේ 2x ධන 3y බෙදීම 2 ඍණ 8 ඍණ 4යි x ඍණ 9 බෙදීම 2 ඍණ 3යි y ධන 75 බෙදීම 4යි. හරි සමානයි බිඳුව. 2x ඍණ 4ix ඍණ 2x මේක හරි මෙන්න මේකයි මොකෝ වෙන්නේ 3y බෙදීම 2 ඍණ 3y කියන්නේ ඍණ 3y බෙදීම 2යි ඒකත් හරි මේත ටික දැන් මොකෝ වෙන්නේ ඍණ 8 ඍණ 9 බෙදීම 2 ධන 75 බෙදීම 4 නේ බෙදීම 4ක් ගන්නවා මේ පොදු හරයක් බෙදීම 4ක් ගත්තොත් මොකෝ වෙන්නේ ඍණක් එළියට දාලම ගත්තොත් මොකෝ වෙන්නේ 4 නේ එහෙනම් 32 ධන මෙයා දෙකෙන් උරන්නේ ධන 18 ඍණ 75 හරිද මොකෝ වෙන්නේ මේක සුළු කරා මොකවද වෙන්නේ 32යි 18යි 32යි 18යි 50යි ඍණ 75යි ඍණ 75 කියන්නේ එහෙනම් ඍණ 25 නේ ඍණ කියනකොට මෙයා ධන වෙනවනේ මොකෝ වෙන්නේ මේ ටික වෙනකොට මට ලියන්න පුළුවන් ධන ඍණ 50යි 25 බෙදීම 4යි ධන 25 බෙදීම 4යි මම මේ කට්ටියව ඒ කියන්නේ මගේ සමීකරණය එන්නේ මෙහෙම හරිද මගේ සමීකරණය සමානයි මගේ දැන් සමීකරණය සමානයි මෙහෙම ඍණ 2යි x ඍණ 3යි y බෙදීම 2 ධන 25 බෙදීම 4 කියලා දක්වාම සුළු කරා මෙතන හරිද හරි මට ලේසි මේ භාග තියන්නේ නැහැ මම සාමාන්‍යයෙන් එහෙනම් මොකද වෙන්නේ මම 4ෙන් ගුණ කරන ගමන් ඍණ අයින් කරනවා මොකද වෙන්නේ 4ෙන් ගුණ කරාම ඍණ 8යි ඍණ 8යි x මෙයා 4ෙන් ගුණ කරාම බෙදීම දෙකක් කරනවා ඊටු ටික තියෙනවා මොකද වෙන්නේ ඍණ 6යි ධන 6යි y 4ෙන් ගුණ මේ 4 කැපුණා ඍණ 25 සමානයි බිඳුව මෙන්න මෙයා තමයි මගේ S2ට පිහිදියන ස්පර්ශකයේ සමීකරණය හරි එය S1ටද ස්පර්ශකයක් වන බව පෙන්වනවා දැන් කොහොමද පෙන්වන්නේ මෙන්න මෙයා දීලා යම් සරල රේඛාවක් දීලා යම් සරල රේඛා සමීකරණයක් දීලා එයා S1ටද ස්පර්ශකයක් වන බව පෙන්වන්නේ කොහොමද මම පෙන්වන්නේ හරි මම මෙන්න මේකට මෙන්න මේ දේ පාවිච්චි කරනවා ස්පර්ශකයක් බවනේ පෙන්වන්න තියෙන්නේ මෙන්න මෙහෙම වෘත්තයක් මට තියෙනවා එයා ස්පර්ශකයක් බව නම් පෙන්වන්න තියෙන්නේ මෙන්න මෙයාගේ ඉඳන් මෙයාට දෙන ලම්බ දුර d නම් මේ d අරයට සමාන වුණොත් මෙන්න මේ d අරයට සමාන වුණොත් d කියන්නේ මේ කේන්ද්‍රේ ඉඳන් මේ රේඛාවට දෙන ලම්බ දුර මේ ලම්බ දුර අරයට සමාන වුණොත් මෙයා ස්පර්ශකයක් කරා නේද එය d කියන කෙනා වැඩුණොත් ස්පර්ශ වෙන්නේ නැහැ d කියන කෙනා කුඩා වුණොත් ඡේදනය වෙනවා හරිනේ සමාන වුණොත් ස්පර්ශ වෙනවා හරිද එහෙනම් ඒක මගින් මට පුළුවන් නේද මෙයා ස්පර්ශකයක්ද බව නැති බවද පෙන්වන්න හරි එහෙනම් මොකෝ වෙන්නේ මෙන්න මේ රේඛාවේ ඉඳන් S1ට නේ පෙන්වන්න තියෙන්නේ ඔව් S1ට එහෙනම් S1 ගේ කේන්ද්‍රය කො මෙන්න තියෙනවා S1 ගේ කේන්ද්‍රයට ලම්බ දුර නෝන මම ලම්බ දුර d කියලා ගත්තොත් d හොයන්න යන්නේ මොකෝ වෙන්නේ d හොයන්න යන්නේ මොකෝ වෙන්නේ 8 වතාවක් 3 බෙදීම 2 ධන 6 වතාවක් ඍණ 2 ඍණ 25 වර්ගමූලය
මේ මාපාංකය බෙදීම කාගේ 8 වර්ග ධන 6 වර්ගයේ වර්ගමූලය. ඔන්න ඔක තමයි ලම්බදුර කියන්නේ. හරිද? මෙයාගේ ලම්බදුර හොයන්නේ මෙන්න මෙහෙමයි. රේඛා සමීකරණයට මෙන්න මෙයාගේ ඛණ්ඩාංක දෙක අදිස් කරා මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගයේ වර්ගමූලය. x ගේ වර්ගය ධන y ගේ වර්ගයේ වර්ගමූලය. කියන්නේ x ගේ සංගුණකයේ වර්ග ධන y ගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලය. මොකද වෙන්නේ මෙයා අසුරු කරාම 4යි 4 3 12යි 12යි මෙයා මොකක්ද වෙන්නේ ඍණ 12යි ධන 12යි ඍණ 12යි ඒක කැපුණා ඍණ 25යි ඍණ 25 කියන්නේ 25යි මාපාංකෙට 25යි මේක මොකෝ වෙන්නේ 8 වර්ග ධන 6 වර්ගය එතකොට 100යි 100 වර්ගමූලය කියන්නේ 10යි මේක මොකෝ වෙන්නේ මෙයා පහෙන් කැපුණොත් පහ බෙදීම 2යි බලන්න පහ බෙදීම 2 කියන්නේ මොකද්ද S2 ගේ අර S1 ගේ අරය නේද S1 ගේ අරයම වෙලා මෙයාගේ ලම්බදුර. එහෙනම් මට කියන්න පුළුවන්. එම නිසා මෙම රේඛාව S1ටද ස්පර්ශකයක් වේ කියලා. ස්පර්ශක වේ කියලා කිව්වා. හරි. එම ස්පර්ශ ලක්ෂය සොයන්න. කොහොමද මේ ස්පර්ශ ලක්ෂය සොයන්නේ? හරි. කොහොමද එම ස්පර්ශ ලක්ෂය හොයන්නේ? හරි. ඒ කියන්නේ මේ ස්පර්ශ ලක්ෂය හොයන්න කියන්නේ මොකද්ද? මේ රේඛාවයි අර වෘත්තයයි ඡේදන වෙන තැන නේද? හරිද? මේ වෘත්තයයි මේ රේඛාවයි ඡේදනය වෙන තැන නේද? හරිද? මේ ඡේදනය වෙන තැන එකම ලක්ෂයක් එන්නේ. අර කලින් අපි හොයද්දි ලක්ෂ දෙකක් ආවේ මෙතන එකම ලක්ෂයක් එයි. ආයෙ කොහොමද හොයන්නේ? මෙන්න මේක සුළු කරගන්න. හරි. මේක සුළු කරලා අතෙන්ට ආදිස් කරගන්න විතරයි තියෙන්නේ. හරිද? මොකද්ද වෙන්නේ? මම මේකෙන් y යුක්ත කරා. මේකෙන් y යුක්ත කරාම මොකද වෙන්නේ? 25 ඍණ 8යි x බෙදීම 6යි. හරිද? 25 ඍණ 8යි x බෙදීම 6යි. S1 කියනනේ හොයන්න දෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මම x1 ට තමයි අදන්නේ. x වර්ග ධන y වෙනුවට මේක දාන්න. 25 ඍණ 8යි x බෙදීම 6 වර්ග ඍණ 3යි x ධන 4යි y වෙනුවට ආයෙත් මේක දාන්න. 25 ඍණ 8යි x බෙදීම 6යි. සමානයි බිඳුව නේද? හරි. අන්න හොම කෙනෙක් ආවා. මොකෝ වෙන්නේ? මෙන්න මේ කට්ටිය සුළු කරගෙන නේද මට පෙන්වන්න වෙන්නේ. මට මේ කට්ටිය සුළු කරගෙන තමයි පෙන්වන්න තියෙන්නේ. හරිද? සුළු කරමු. මේක x වර්ග දාන. මේක සුළු කරාම මොකෝ වෙන්නේ? 25 වර්ගය. හරිද? 25 වර්ගය. මොකෝ වෙන්නේ? මෙයා ගුණ අපිට මෙයා සුළු කරගන්න පුළුවන් නේද තව පාරක්. බෑ 25 සුළු ගන්න බෑනේ. හරි. 25 වර්ගය ගත්තා. 25 දෙගුණය කියන්නේ 50යි 57ක් 8 400යි හරිද මෙයාගේ දෙගුණයනේ ඍණ 400යි හරිද ඍණ 400යි x ධන 64යි x වර්ග බෙදීම 36 හරිද ඊට පස්සේ ඍණ 32යි x ධන මෙයාගෙන් 3යි මෙයා 2යිනේ මොකෝ වෙන්නේ ධන 50 ඍණ 16යි x බෙදීම 3යි. හරිද? සමානයි බිඳුව. හරි. ඔන්න ඔහොම කෙනෙක් ආවා. මම මෙන්න මේ කෑල්ල 36න් ගුණ කරලා මොකද 36x වර්ගනේ. 36x වර්ග දැන් 64x වර්ග කියන්නේ 100යි x වර්ග. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඍණ 400යි x ධන 25 25 වර්ගය හරිද බෙදීම 36යි හරිද බෙදීම 36යි මම මේ සෙට් එක 3කින් ගුණ කරගමුද අපි මෙතන 32x නෙවෙයි 3x හරි 3x හරි 3x තිබ්බම මම 36ම ගන්නම් 36 ගත්තොත් 36 වරක් 3 කීයද 36 වරක් 3 කියනකොට එනවා 105යි 3 වරක් 6 18යි හරිද 18යි 1යි 108යි නේද 108යි x දාන මෙයා මොකෝ වෙන්නේ 12 න් ගුණ වෙන්නේ 5 සතාවක් 12 60යි 600යි දාන 600 ඍණ 12 සතාවක් 16 නේද හරි 12 සතාවක් 16 12 සතාවක් 16 මොකෝ වෙන්නේ 12 සතාවක් 16 කියන්නේ 32යි 16යි මොකෝ වෙන්නේ 2යි 9යි 192යි සමාන 192යි x සමානයි බිඳුව 36 නේ තියෙන්නේ 36ම අරන් තියෙන්නේ
මොකෝ වෙන්නේ 100ix වර්ග බලන්න 400ix 192යි හරිද 192යි 108යි කියනකොට 200යි 300යි හින 300යි හින 700යි x හරිද ධන 25 වර්ගය ධන 625යි 600යි 1225යි සමානයි බිඳුව නේද මට ආවේ නම් ඔන්න ඕක හරි ඒක තමයි එන්නේ හරි ඕක එන්නේ ඊට පස්සේ මොකද්ද මම කරන්න ඕන මෙන්න මෙයාව බෙදා ගන්න ඕන හරිද මෙයා මොකද්ද වෙන්නේ කියලා බලන්න මෙයාව මම බෙදනවා 25න් මුලින් බෙදමුනේ 25කින් බෙදන්න බලමු 25කින් බෙදුවොතින් 25කින් බෙදුවොතින් මොකක්ද වෙන්නේ බලන්න 4x වර්ග 25 4 4ක් 28යි නේද ඔව් 28යි x ධන මෙතන 25කින් බෙදුවම කීයේ මෙතන 25කින් බෙදුවම 4යි 40ක් මෙතන කියන්නේ අපට ගන්න පුළුවන් 18 40යි 225ට අපට තියෙනවා 25 ඒවා 25 ඒවා අපට තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණය කොහමද ඉතින් 18 40යි 200ට 8යි හරිද 48යි ඊට පස්සේ 49යි හරිද ධන 49 සමානයි බිඳුවයි හරිද ධන 49 සමානයි බිඳුව මෙන්න මෙයා කාගේ වර්ගයද බලන්න මෙන්න මෙයා බලන්න මොකද වෙන්නේ මෙයා 2x හරිද කියන අපිට සාමාන්‍ය ස්පර්ශන එක ලක්ෂණ එන්නේ එහෙනම් මෙයා කාගරි පූර්ණ වර්ගයක් එනවා අනිවාර්යෙන් හරිද එහෙනම් මොකද වෙන්නේ 2x ඍණ 7 වර්ගයට එනවද බලන්න 49 නිසා මම මෙයා මේව කරා මෙතන මෙයා මෙන්න මේ දෙකේ දෙගුණය එනව නේද මෙතන එහෙනම් මෙයා සමානයි බිඳුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ එහෙනම් මේ නොකිය කියලා තියෙන x කියන කෙනා අනිවාර්යෙන් 7 බෙදීම 2 නේද x කියන කෙනා 7 බෙදීම 2යි හරි ඒක හරි එහෙනම් මොකද වෙන්නේ x කියන කෙනා 7 බෙදීම 2යි මෙතන මම අර ආපු කෙනා මම මකලා නේද x කියන කෙනා 7 බෙදීම 2යි මොකද වෙන්නේ එහෙනම් x කියන කෙනා 7 බෙදීම 2යි ස්පර්ශක සමීකරණ මම මැකුවා ස්පර්ශක සමීකරණය වලදී 8ix ධන 6යි y 8ix ධන 6යි y ඍණ 25 ඍණ 25 සමානයි බිඳුව කියලා නේ හරි ඍණ බිඳුව කියලා ඇවිල්ලා තියෙනවා මෙන්න මෙයාගේ x ට මෙයා ආදේශ කරන්න පුළුවන් ඇයි මම මේකෙන් y යුක්ත කරේනේ මම මේකෙන් y යුක්ත කරා 25 ඍණ 8ix බෙදීම 6 කියලා යුක්ත කරලා ඇත්තේ එහෙනම් මෙන්න මේ x වෙනුවට 7 බෙදීම 2 දාන්න 7 බෙදීම 2 දාද්දි y ට උත්තරයක් එයි හරි y ට උත්තරයක් එයි y ට එන උත්තරේ තමයි කීයද y ට එන උත්තරේ ඒත් ඍණ 1 බෙදීම 2ක් y ට එන ඍණ භාගයක් කියලා y ට ඍණ භාගයක් කියලා එයි හරිද එතකොට ස්පර්ශ ලක්ෂය 7 බෙදීම 2යි ඍණ භාගයයි හරිද ඔන්නෝම ස්පර්ශ ලක්ෂයක් එයි හරි පෙන්වන ස්පර්ශ ලක්ෂ සමීකරණ තවද y සමානයි භාග්‍ය රේඛාවද වෘත්ත දෙකටම පොදු ස්පර්ශයක් බව පෙන්වන්න y සමානයි භාග්‍ය රේඛාව හරි y සමානයි භාග්‍ය රේඛාව වෘත්ත දෙකටම පොදු ස්පර්ශකයක් බව පෙන්වන්න වෘත්ත දෙකටම පොදු ස්පර්ශකයක් බව පෙන්වන්න හරි S1 වෘත්තයට S2 වෘත්තයටයි ස්පර්ශකයක් ඒ කියන්නේ ස්පර්ශ දෙකයි වෙන වෙනම පෙන්වන්න වෙන්නේ හරිද y සමානයි භාග්‍ය හරි y සමානයි භාග්‍ය කියන්නේ මෙයා සමීකරණ එන්න y ඍණ භාග්‍ය සමානයි බිඳුව නේද හරිද එයා S1 ට දානවා නම් මොකෝ වෙන්නේ S1 ගේ ඉඳන් ලම්බ දුර බලුවා S1 ගේ කේන්ද්‍රය ලම්බ දුර බලලා S1 ගේ කේන්ද්‍රය කීයද 3 බෙදීම 2 ඍණ 2 නේ ඍණ 2 ඍණ භාග්‍ය මේක නිකා මෙයා වර්ගමූල 1යි උත්තරේ කීයද බලන්න ඍණ 4යි ඍණ 1 ඍණ 5 බෙදීම 2යි ඒ කියන්නේ 5 බෙදීම 2යි එයාගේ කේන්ද්‍රය එයාගේ අරට සමාන වුණා නේද එයාගේ අරට සමාන වුණා කියන්නේ මෙන්න මෙයා S1 ට ස්පර්ශකයක් ඒ වගේම S2 ටත් ආදේශ කළා බලන්න S2 ටත් ආදේශ කරාම S2 ගේ කේන්ද්‍රය මට මතක නැහැ S2 ගේ කේන්ද්‍රය කීයද S2 ගේ කේන්ද්‍රයේ x කණ්ඩාංකනේ y කණ්ඩාංකේ 3ක් කියලා තියෙනවා එහෙනම් 3 ඍණ භාගය මෙයා 1යිනේ මොකද වෙන්නේ 6යි 5යි ඒකත් 5 බෙදීම 2යි මෙයාගේ අරයමනේ තියෙනවා කිව්වේ එහෙනම් මෙන්න මේක අර S2 ගේ අරයම ආවා එහෙනම් මොකද වෙන්නේ S2 ටත් මෙයා ස්පර්ශකයක්
අයන මට කියන්න පුළුවන් S1 සහ S2 දෙකටම මෙන්න මේ y සමානයි භාගය කියන රේඛාව පොදු ස්පර්ශකයක් වේ. අතර මෙන්න මේ වගේ ගණන් තමයි එන්නේ. හරිද? අපිට සාමාන්‍යයෙන් ටිකක් අගහරට යද්දි පොඩ්ඩක් හිර වෙන්න පුළුවන්. හරිද? සුළු කිරීම වරදින්න පුළුවන්. හරිද? සුළු කිරීම දැන් මටත් වැරදුනා මොකද? හරිද? සුළු කිරීම වරදින්න පුළුවන්. ඒක හරි ඉවසිලිමත්ව සුළු කිරීම ටික කරගන්න ඕන. හරිද? ඒතර මේ වගේ අපි තව ගණන් ටිකක් හදමු ඉස්සරහට. හරිද? හරි. ඒතර අපි තව ගානකින් පස්සේ හමු වෙමු.